හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා. එදා දියතෝනේ vlog එකකින් පස්සේ මං කෝ ඔයාලව එක්කගෙන යනවා කියලා බැද්දකානට. බැද්දකාන වෙට්ලන්ඩ් පාර්ක් එක කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙන සුන්දර ස්වභාවික සංරක්ෂිත ප්‍රදේශයක්. මේ පාර්ක් එක කොළඹට ඉතාමත් ආසන්නයෙන් නිස්කලංක පරිසරයක ගස් කොළන් සත්ව වර්ග දැක ගන්න පුළුවන් ලස්සන තැනක් තමයි. මෙතනට යන්න හොඳම වෙලාව තමයි උදේ 6-9 අතර වගේ. ඒ වෙලාවට ඔයාලට ඉර නැගගෙන එනවත් එක්කම සත්තුන්ව එහෙම බලා ගන්න පුළුවන්. හැබැයි අපි යනකොට නම් 3 මාර විතර වුණා. අනිත් එක තමයි එදා පොඩක් වැස්ස තිබුණ දවසක්. ඒ නිසා තමයි මේ අවට මඩ වෙලා වගේ පේන්නේ ඔයාලට. ඔයාලා මෙතනට ඇතුල් වෙති මුලින්ම ටිකට් එකක් ගන්න ඕන. රුපියල් 200ක් වගේ තමයි ටිකට් එක වෙන්නේ. ටිකට් එක අරගෙන ඔයාලා ඉස්සරහට යනකොට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මේ පාර. මෙතනින් දෙපැත්තක් තියෙනවා ඔයාලට යන්න. ඉතින් ගියපු එකෙන් ඇහුවම එයාලා අපිට කිව්වේ ලෙෆ්ට් සයිඩ් එකට යන්න කියලා. අනිත් සයිඩ් එකේ ටිකක් විතර කැලෑව වැවිලා තියෙන හින්දා යන්න අමාරුයි කියලා. එක වර්ගයේ ගස් ගොඩක් තියෙනවා මෙතන. ඉතින් අපිට කොළඹ කිව්වට පස්සේ මතක් වෙන්නේ ගොඩනැගිලි ටිකක් විතරයිනේ. කොළඹ තියෙන ලස්සන තැනක් කියලා කියන්නේ මේක ඇත්තටම අර ගම කියනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඉතින් සමහර අය කියනවා මෙතන එහෙම ලස්සන නෑ එහෙම කියලා. ඉතින් ඒ වුණාට අර කොළඹ ඉන්න අයට කොළඹ තියෙන පරිසරයත් එක්ක මේ වගේ තැනක් කියලා කියන්නේ හරිම නිස්කලංක තැනක්. මේ හරිය දිගටම තියෙන ඉතින් බලාගෙන ඇවිදගෙන යන්න තමයි. මෙතන මේ ලී පාලමත් ගොඩක් ලස්සනයි. මෙතන ගයක් වගේ පේන තැනින් අපේ ටිකට් එක චෙක් කරනවා. දැන් තමයි අපේ ගමන පටන් ගන්නේ. මෙතන බහුව යාළුවොත් ගොඩාක් හිටියා. මං ඔයාලට ටිකට් එක චෙක් කරනවා කියලා පේනුවේ චෙක් පොයින්ට් එකේ ඉස්සරහා තියෙනවා පාරක්. මම දන්නේ එතනින් මේකට ඇතුල් වෙන්න පුළුවන් එන්ට්‍රන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් ඒ පාර මොකක්ද? එතනින් මේකට ඇතුල් වෙන්න පුළුවන්ද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔන්න දැන් තමයි මං ආසම තැනට ආවේ. මේ හරිම ලස්සනයි. සත්තුන්ගේ සද්ද ඇහෙනවා. ඒ වගේම වටපිට හරිම ලස්සනයි. ෆොටෝ ගහන්න ඉන්න අයට නම් හරිම ලස්සන ලොකේෂන් එකක් තමයි මේ හරිය. මේ හරිය තියෙන මේ ගස්වල ලස්සන බලන්නකෝ. මේ පාලමත් එක්ක ඒක අමුතුම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ආරක්ෂාව ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ චෙක් පොයින්ට් එහෙම තියෙනවා. ආරක්ෂාවට බය වෙන්න දෙයක් නැහැ. අපි ෆස්ට් ටයිම් ආව නිසා හිතුවා මෙතන සේෆ් එක කොහමද දන්නේ නැහැ කියලා. මොකද කැලෑවක් මැදින් යන්න තියෙන නිසා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ චෙක් පොයින්ට් වල පොලිසියෙන් හැම ඉන්නවා. අපි කියපු දවසේ නම් ඉන්දියා මං හිතනවා අනිත් දවස් වලටත් ඉන්නව ඇති කියලා. මේ ඔයාලට ඉස්සරහින් පේන්නේ නිරීක්ෂණ කුළුණක්. ඉතින් ඔයාලට පුළුවන් මේක උඩ නැගලා බලන්න. කට්ටිය වාඩි වෙලා හැමත් හිටියා. ගස් කොළන් වලට පරිසරයට ආසයිට නම් මේක ගොඩක් ලස්සන තැනක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඇවිදින්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම නිදහසේ ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න කියලා ලොකුවට තැනක් නැහැ මෙතන. හැබැයි ඉතින් පරිසරයේ රස විඳින්න ආස කෙනෙක්ට නම් මේක ගොඩාක් හොඳයි.
මෙතන සමහර තැන්වල නම් පොලිතින් එහෙම දාලා ගොඩාක් අපිරිසිදු කරලා තිබුණා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලා අරගෙන යන මොනවා හරිම දෙයක් තියෙනවා නම් ආයෙක ගෙදර අරගෙන එන්න. මේ වගේ ලස්සන තැනක් අපිරිසිදු කරන්න එපා. ඉතින් මෙච්චරලා මාව අහගෙන බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. ගිහින් එන්නම් bye.